යාළුවනේ කොහොමද මේ වෙනකොට මාත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අය ලස්සනට පොල්ලලි කැබලි ව්‍යාපාරය කරගෙන යනවා. මාත් එයාගේ නිෂ්පාදන මිලදී ගන්න හින්දා මගේ ආයතනයට එයාලගේ මැටීරියල් අරගෙන ආවහම මගේ Facebook page එකේ මම වීඩියෝ එකක් දානවා. ඉතින් මගේ Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න අය නම් ඒ දේවල් දැකලත් ඇති. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මට ලැබුණ කොරියන් ඕඩර් එක ගැන. මොකද මම වීඩියෝ අරගෙන ආවා බය කෙනෙක් හොයාගන්නේ කොහොමද, ඊමේල් දාන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම බය කෙනෙක් හොයාගන්න ඒ තරම් අමාරු නෑ. අපේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය ඉහළ නම්. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ මම 2025 කරපු 100/20/10 ප්‍රොඩක්ෂන් එකේ 2026 දී මට ලැබුණ පීසස් ලක්ෂයේ පළවෙනි සිප්මන්ට් එක කොහොමද උනේ කියලා මෙතනදී A to Z මට පෙන්වන්න බැරි වෙයි. මොකද මම විතරක් නෙමෙයි මේ ව්‍යාපාරය කරන්නේ. ඉතින් මගේ වීඩියෝ මේ ව්‍යාපාරය කරන ගොඩක් අයට ප්‍රශ්න වුණ අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකින්ද මම පුළුවන් විදියට මේකේ වීඩියෝ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. අපි මේ ප්‍රොඩක්ෂන් එක කරේ 60ක් චිප්ස් 40ක් පීට් එක විදියට මික්සර් එක දාලා කිලෝ 2යි ග්‍රෑම් 350ට තමා පීසස් එකක් ප්‍රෙස් කරගත්තේ. මෙතනදී චිප්ස් 3 කාලේ දැලෙන් අලලා කොහොබතු 3 කාලේ දැලෙන් අලලා තමා අපි ප්‍රොඩක්ෂන් එකට ගත්තේ. ග්‍රෝ බෑග් මැෂින් එකෙන් පීසස් 8ක් විදියට ප්‍රොඩක්ෂන් කරලා තමා අපි මැෂින් එකේ අවුට්පුට් එක විදියට ගත්තේ. ඊට පස්සේ ඩ්‍රිප් හෝල් 5ක් විදලා තමා පැකින් එක කරේ. සීල් කරගත්තට පස්සේ බෑග් එක දෙපැත්තෙන් ලස්සනට නමලා තමයි අපි පැලට් එකට පීසස් 200 ගානේ හාෆ් පැලට් 39ක් ප්‍රොඩක්ෂන් කරේ. අපි මේ ප්‍රොඩක්ෂන් කරේ කොරියන් වල කියුකම්බර් වගා කරන්න. ඉතින් බයට අවශ්‍ය වුණා සෙමි විදියට, ඒ කියන්නේ ලෝයිසිත් පොඩ්ඩක් කලවම් කරලා 1/5 500න් පාල ප්‍රොඩක්ෂන් කරගන්න. ඉතින් අපි පීසස් එකක් ප්‍රොඩක්ෂන් කරේ 1/5 500න් පාල. ඉතින් මැටීරියල් හොයාගන්න ටිකක් අමාරු වුණා. මොකද අපි මේ ප්‍රොඩක්ෂන් පටන් ගත්තේ වැස්සත් එක්ක. ඒත් මාත් එක්ක එකතු වෙලා ඉන්න අය එයාලට පුළුවන් විදියට එයාලගේ පොල්ලෙලි කැබලි නිෂ්පාදනය අපිට ලබා දුන්නා. ඉතින් මගේ ප්‍රොඩක්ෂන් වලට අවශ්‍ය මැටීරියල් සප්ලයි කරන්නේ අපේ අයියා. ඉතින් එයා අරුණාම මම වෙන අයගේ කෙනෙක්ගෙන් මැටීරියල් මිලදී ගන්නව අඩුයි. ඒත් කොහොම වුණත් අපිට කෝබත් හොයාගන්න ටිකක් අමාරු වුණ හින්දා මගේ යාළුවෙක්ගෙන් මට කෝබත් ටිකක් මිලදී ගන්න සිද්ධ වුණා. මොකද අපි ප්‍රොඩක්ෂන් වලට පාවිච්චි කරන්නේ ගුණාත්මක මැටීරියල් හින්දා විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ඇරෙන්න අපි මේ මැටීරියල් මිලදී ගැනීමක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමේ පොල්ලලි කැබලි වල වගේම කෝබත් වලත් මොයිස් එක 22කින් පහළ තමයි අපි ප්‍රොඩක්ෂන් එකට යොදාගන්නේ. නැත්නම් ප්‍රොඩක්ෂන් එකේදී පීසස් ප්‍රෙස් වෙන ප්‍රමාණය අඩු වෙනවා වගේම වතුර උරා ගන්න එකත් අඩු වෙනවා. ඉතින් එතකොට අපි කරන නිෂ්පාදනයේ එක්ස්පැන්ෂන් වලදී ඒක ගොඩක් වෙලාවට බලපානවා. ඒ නිසා තමයි අපි 22කින් පහළ වේලන්න ඕනේ කියලා සම්මතයක් හදාගෙන තියෙන්නේ. අපි පළවෙනි පැලට් 20 ඒ කියන්නේ මුල්ම ටැංකියේ ප්‍රොඩක්ෂන් කරන්න දවස් 6ක් වගේ ගියේ. කොස්ට් එක විදියට ලක්ෂ 29ක් ගියා සැරරි වලට වගේ මැටීරියල් වලටත්. ලාභය ගැන නම් මම මෙතනදී කියන්නේ නැහැ. මොකද මම විතරක් නෙමෙයි මේ ප්‍රොඩක්ෂන් කරන්නේ. ඉතින් ලංකාවේ තවත් ආයතන ගොඩක් මේ වගේ නිෂ්පාදනය කරන නිසා මට හැමදේම හරියාකාරව කියන්න විදියක් නැහැ. ඒත් ඉතින් අපි ව්‍යාපාරයක් කරනවා නම් අපි ලොකු කැපවීමක් ඒ තුළට යොදවනවා නම් අපිට ඒ ව්‍යාපාරය තුලින් ලබා ගන්න පුළුවන් ලාභය සීමාවක් නැහැ. ඉතින් ඒක තීරණය වෙන්නේ අපේ කැපවීම මත තමයි. ඉතින් දැන් මම කියන්නම් මේ ඕඩර් එක හැම අවුරුද්දෙම මට ලැබෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේ ඕඩර් එක කොරියන් වල සේල් කරන්නේ මගේ අයියා කෙනෙක්. එයාගෙන් තමයි මේ අවුරුද්දෙත් මේ කාලේ වෙනකොට මට මේ ඕඩර් එක ලැබුණේ. ඉතින් මම මේ ඕඩර් එක මුලින්ම කරේ 2024. එතනදී නම් පැලට් 10ක් තමයි මම මුලින්ම ප්‍රොඩක්ෂන් කරේ. ඊට පස්සේ 2025 පීසස් 40000ක ප්‍රොඩක්ෂන් එකක් කරා. එතනදී මම වගේම ලංකාවේ තවත් ආයතනයක් ඒ බයට ග්‍රෝ බෑග් එක්ස්පෝර්ට් කරලා තිබ්බා. ඉතින් මමයි අනිත් ආයතනයේයි අපි දෙගොල්ලගෙම ග්‍රෝ බෑග් බලලා වඩාත් ගුණාත්මක නිෂ්පාදනයට තමයි මේ අවුරුද්දේ අවස්ථාව ලැබුණේ. ඉතින් එතනදී අපෙන් මිලදී ගන්න තමයි බය තීරණය කරලා තිබ්බේ. ඉතින් ඒකට හේතුව නම් උනේ අපේ ග්‍රෝ බෑග් වල එක්ස්පැන්ෂන් හොඳට තිබ්බා වගේම
ක්වොලිටියත් හොඳයි කියලා තමයි අයියා කිව්වේ. ඉතින් ඒකින්ද පීසස් ලක්ෂයක් අපේ මිලදී ගන්න බය කැමති වෙලා තිබ්බා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි ගුණාත්මක භාවය. ඉතින් ගුණාත්මක භාවය අංක එක කරගෙන තමයි අපි නිතරම වැඩ කරන්නේ. අපේ මේ ප්‍රොඩක්ෂන් එකට සේවකයන් 12ක් හිටියා. half pallet නිසා ඩබල් කරන්න නිතරම ෆෝක් එකක් අවශ්‍ය වුණා. ඉතින් ඒක නම් කරේ මම. ඒ නිසා මටත් මේ ඕඩර් එකත් එක්ක ටිකක් බිසි වෙන්න වුණා. ඒ විතරක් නෙමේ half pallet 39ක් විදියට ප්‍රොඩක්ෂන් කරලා එක pallet එකකට පීසස් 100ක් වෙනම මැටීරියල් එකකින් අපි බයට එක්ස්පෝර්ට් කරා. මොකද ඊළඟට ඕඩර් එකක් දෙන්නේ ආයේ විදියට ප්‍රොඩක්ෂන් එකක් ඉල්ලලා තිබ්බා. සමහර විට තව මාස දෙකකින් හරි 3කින් හරි ඒ සාම්පල් එකකිනුත් ඕඩර් එකක් අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කරපු කොරියන් ඕඩර් එකේ විශේෂ අවස්ථා. ඉතින් මම මුලදිත් කිව්වා මේකේ A to Z නම් මට වීඩියෝ දාන්න විදියක් නැහැ. මොකද ඒවා ගොඩක් ආයතනවල ප්‍රොඩක්ෂන් වලට ප්‍රශ්නයක් වෙනවා බයස්ලා දකින්න හින්දා. ඒකින්ද ඔයාට මේ ප්‍රොඩක්ෂන් එකේ විශේෂ අවස්ථා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you ඉතින් ජීවිතයේ කිසිම දෙයක් මට පහසුවෙන් ලැබුණේ නැහැ. දැඩි කැපවීම වෙසක් දරලා තමයි මම මේ දේවල් කරන්නේ. ඒ වගේම මේ තැන හදාගත්තේ. ඉතින් මේ වෙනකොට ජර්මන් වලට ටැංකි දෙකකුත්, පෝලන් වලට ස්ට්‍රෝබරි වලට ටැංකි 10කුත් මට ප්‍රොඩක්ෂන් වලට ඕඩර් ලැබිලා තියෙන්නේ. ඉතින් 12 දෙනාගෙන් හැදුන මගේ ටීම් එකෙන් ක්වොලිටි එකට මම මේ ඕඩර් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අමාරු කාලේ මේ දේවල් මට නම් වටින්නේ. මම වගේ ආයතන ගොඩාක් ප්‍රොඩක්ෂන් කරගන්න ඕඩර් නැතුව වහලා දාලා තියෙනවා. ඉතින් අපි හැමෝම කරන දේ නොකර අපේම විදියක් හොයාගත්තාම අපේ ගමන පැහැදිලිව අපිට යන්න පුළුවන්. ඉතින් මේ කොරියන් ඕඩර් එකේ ලෝඩින් එක නම් වෙන්නේ 10 වෙනිදාට. ඉතින් මම මේ ලෝඩින් එකෙත් විශේෂ අවස්ථා ඔයාලට වීඩියෝ එකක් විදියට අරගෙන එන්නම්. ඉතින් එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය වේවා.